දවසකට පැය 2ක් ටයිප් කරලා මාසෙකට රුපියල් ලක්ෂයක් හොයන්න පුළුවන්. කිසිම සුදුසුකමක් ඕනේ නැහැ. මේ වගේ පෝස්ට් ඔයා Facebook එකේ ඕන තරම් දැකලා ඇති. සමහර විට ඔයත් ඒවට how කියලා කමෙන්ට් කරලත් ඇති. ගෙදර ඉඳන් ෆෝන් එකෙන් හරි කම්පියුටර් එකෙන් හරි සල්ලි හොයන්න try කරන කෙනෙක් මුලින්ම හොයන්නේ data entry jobs. හැබැයි ඇත්ත කතාව කිව්වොත් අද ලංකාවේ ඉන්ටර්නෙට් එකේ තියෙන data entry jobs වලින් 99%ක්ම පට්ටපල් බොරු. මේව පස්සේ ගිහින් අපේ ළමයි කාලය විතරක් නෙවෙයි අතේ තියෙන සල්ලිත් නාස්ති කරගන්නවා. එහෙනම් ඇත්තටම data entry jobs කියන ඒවා ලෝකේ නැද්ද? උත්තරේ තමයි ඔව්. ඇත්තම jobs තියෙනවා. හැබැයි ඒ jobs තියෙන්නේ Facebook group වල නෙවෙයි. අද profession.lk වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ data entry මුවාවෙන් වෙන ලොකුම වංචාවන් තුනක් අඳුනගන්නේ කොහොමද සහ ඇත්තටම සල්ලි ගෙවන නීති අනුකූල data entry job එකක් හරියටම හොයාගන්නේ කොහොමද කියන එක ගැනයි. ඇත්තම job එකක් හොයන්න කලින් අපි මේ හොරුන්ම අඳුරගෙන ඉමු. මේ ලක්ෂණ තියෙනවා නම් ඒක අනිවාර්යෙන්ම බොරුවක්. වංචාව 1. රෙජිස්ට්‍රේෂන් ෆී එකක් ඉල්ලීම. කවුරු හරි ඔයාට කියනවා නම් ජොබ් එක දෙන්නම් හැබැයි මුලින්ම රුපියල් 2000ක් බඳින්න ඕනේ කියලා account එක හදන්න ඒක එතනින්ම නවත්තන්න. ලෝකෙ කිසිම ඇත්ත කම්පැනි එකක් සේවකයෙක්ට රස්සාවක් දෙන්න කලින් සේවකයාගෙන් සල්ලි අය කරන්නේ නැහැ. වංචාව 2. කැප්චර් ටයිපින්. අර විකෘති වෙලා තියෙන අකුරුයි ඉලක්කමුයි බලාගෙන ටයිප් කරන ජොබ්ස්. මේවා ඇත්තටම සල්ලි දෙන සයිට් තියෙන්න පුළුවන්. හැබැයි ඔයා දවසම මහන්සි වෙලා පැය 10ක් විතර ටයිප් කරත් ඔයාට හොයන්න පුළුවන් වෙන්නේ ඩොලර් භාගයක් විතර වෙයි. වංචාව අංක 3. ටෙලිග්‍රෑම් හරහා එන මැසේජ්. ඔයාට කවුරු හරි මැසේජ් කරලා කියනවා නම් YouTube වීඩියෝස් ලයික් කරන්න අපි සල්ලි ගෙවන්නම් කියලා ඒක ලෝකෙ පුරාම යන ලොකුම ස්කෑම් එකක්. මේ බොරු අස්සේ කොහෙද එහෙනම් ඇත්ත ජොබ්ස් තියෙන්නේ? ඇත්තම data entry job එකක් කියලා කියන්නේ නිකම්ම බලාගෙන ටයිප් කරන එකට නන් නෙවෙයි. දියුණු රටවල කම්පැනි වලට ඕන කරන තොරතුරු කළමනාකරණය කරන එකට තමයි data entry කියලා කියන්නේ. මේකට ප්‍රධාන වැඩ කිහිපයක් අයිති වෙනවා. 1. copy paste. එහෙමත් නැත්නම් file conversion. පරණ PDF files වල තියෙන දත්ත Excel sheet එකකට නිවැරදිව ඇතුළත් කරන එක. 2. web research. එහෙමත් නැත්නම් data mining. ක්ලයන්ට් කියනවා මට ඇමරිකාවේ තියෙන රෙස්ටුරන්ට් 100ක ඊමේල් සහ ෆෝන් නම්බර්ස් හොයලා Excel එකකට දාලා දෙන්න කියලා. 3. CRM management. කම්පැනි එකක බඩු ගන්න පාරිභෝගිකයන්ගේ විස්තර එයාලගේ සිස්ටම් එකට අප්ඩේට් කරන එක. අන්න ඒ වගේ ජොබ්ස් වලට තමයි ඩොලර් වලින් සල්ලි ගෙවන්නේ. කෙටියෙන්ම කිව්වොත් සල්ලි හොයන්න කෙටි පාරවල් නැහැ. data entry උනත් හරියට කරොත් ඒක වෘත්තියක්. මුලින්ම කම්පියුටර් එකේ ටයිපින් ස්පීඩ් එක හදාගන්න. Excel ටිකක් ඉගෙන ගන්න. එතකොට ඔයාට පුළුවන් මේ වංචාකාරීන්ට අහු වෙන්නේ නැතුව ගමනක් යන්න. ඔයාගේ අත්දැකීම් තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. මේ වගේම ඇත්ත තොරතුරු දැනගන්න profession.lk අපේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. අනිවාර්යෙන්ම subscribe කරන්න. යාළුවන්ටත් share කරන්න. ජය වේවා.